මොනවා වුණාද කියලා හිතා ගන්න බෑ. අතුළු ඊළඟ රස්සේ ඉවර වෙලා කට්ටිය එළියට ඇවිල්ලා. කොහොමද මේ ගොඩ ගන්න ක්‍රමය? නෑ එහෙම එකක් අපේ සහෝදරවරුන්ගේ එහෙම එකක් කරේ නෑ අපි. ගොඩ දෙනකොට අවස්ථාව උදා වුණා කියලා කියනවා. ඔබතුමාලා සංස්කාර පක්ෂයේ නිලධාරීන් විදිහට මොනවද කියන්නේ? අලුත් ආණ්ඩුවේ බලාපොරොත්තු ටික අපිට ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. සාධාරණයක් වුණා කියලා සමහර අය දීලා සාධාරණයක් වෙන්න විදියක් නැහැ. මොකද වෙලාවට පටන් ගත්තා. ගොඩාක් අපි මහන්සි වෙනවා. අපි සම්පකාරයමක් දෙන්න ආව මිසක් සම්පකාරයමක් ගන්න ආවේ නැහැ. අපේ තියෙන දෙයක් හරි වෙදක් කළා අපි සම්පකාරය ගොඩ ගන්නවා. ගැටලු වලට විසඳුම් අපි පොදුවේ දීලා තිබ්බ වෙලාවට කැඳෙව්වා අපි ආරම්භ කරා. ඉතා සාධාරණයි කොන්සාරිස්තුමාට තියෙන බලතලන තමයි අපි වැඩේ කරේ. ඒක සාධාරණ වුණා. ඉතිරි දේවල් පිළිබඳ මොන හරි ගැටලුවක් තියෙනවා කොන්සාරිස්තුමාගෙන් තමයි විමසීම් කරන්න ඕනේ. පැහැදිලිවම මතක් කරන්නට ඕනේ අද දවසේ සීමා සහිත හාලියල විවිධ සේවා සම්පකාර සමිතියේ අනීතික විදියට මහා සභාව ක්‍රියාත්මක කරලා අනීතික අධ්‍යක්ෂක මණ්ඩලයක් අද දවසේදී පත් කරගන්නවා. මේ සැරේ සමාජික අංක ටික වෙනස් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ රිල්පොළ ගාමිණී කියන ප්‍රාදේශිකය තුල මියගිය සමාජිකයෙක්ගේ නමකට වෙනත් සමාජිකයෙක් ඇවිල්ලා අද මහා සභාවේ වාඩි වෙලා ඉන්නවා. අපි මෙතකා සම්පාකාර වෙනුවෙන් සෑහෙන දරදී ඇද පුජ්ජල. මෙවර පත් වෙලා ඉන්න පුජ්ජල සම්පාකාරයේ වැස්සකට තිරපු නැති වෙන්නේ. ඇත්තෙන්ම අද මේමයි අපි මේ අවස්ථාවට පැමිණිලා සිටින්නේ. ඇත්තට මේ මොකද්ද මේ රට කරන්නේ? මේ NPP ආණ්ඩුව පොඩි මිනිහටම නේද ගහන්නේ? මේ පොඩි මිනිහට ගහන දේ දැන්වත් නවත්තපල්ලා.